හරි පුතේ. එතකොට මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ 13 වසරේ පාඩම් ටික. ඒ කියන්නේ 13 වසරට අදාළව පාඩම් 7ක් අපිට කතා කරන්න තියෙනවා. අපිට තියෙන ටයිම් එකත් එක්ක 7ම කතා කරන්න බෑ. මොකද එක පැයකින් වගේ අපි 12 වසර ටික කතා කරා. එතකොට තව පැයක් වගේ අරන් 13 වසරේ අත්‍යවශ්‍ය කොටස් ටික සාකච්ඡා කරගෙන යමු. ඒ ඇරෙන්න අර හැම පාඩමකින්ම මේවා කියලා පාඩම කරගෙන යන්න තරම් කාලයක් නැහැ. මොකද තව දවස් ගාණක් ඉතුරු වෙලා තියෙන්නේ. අපි පුළුවන් උපරිමයෙන් මේ ටික හැන්ඩල් කරගෙන ඉස්සරහට යන්න බලමු. එතකොට පුතේ මේකේ නිර්මාණාත්මක sannivedanaya කියලා කියන්නේ හරිම විශේෂම පාඩමක්. කොච්චර විශේෂයිද කියනවනම් මේ පාඩම අනිවාර්යෙන්ම ඔයා ආවරණය කරගත යුතුමයි. පුතේ නිර්මාණාත්මක sannivedanaya ගැන කතා කරද්දී මානවයා කියලා කියන්නේ, මිනිස්සයා කියලා කියන්නේ ස්වභාවයෙන්ම එයාගේ ස්වභාවය තමයි නිර්මාණශීලී sannivedanaya යෙදෙන පුද්ගලයෙක් පුතේ. හරිද? එතකොට ඔය නිර්මාණාත්මක sannivedanaya කියන එකට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචන ඉදිරිපත් වෙලා තියෙනවා. යම් නිමැයුමක් සඳහා පරිකල්පනය හෝ අපූර්ව අදහසක් හෝ භාවිතා කිරීම නිර්මාණශීලීත්වයයි. ඔන්න ඔය වගේ නිර්මාණශීලීත්වය ගැන ඊට පස්සේ නිර්මාණාත්මක sannivedanayට අදාළ නිර්වචන ටිකක් ඉදිරිපත් වෙලා තියෙනවා. සුනන්ද්‍ර මහේන්ද්‍ර කියන මහත්මයා ඉදිරිපත් කළා තියෙනවා නිර්මාණාත්මක sannivedanaya කියන කෘතිය තුලින් ඔහුගේ අදහස. එතකොට ඔය කියන අදහස් ටික නිර්වචන ටික පොඩ්ඩක් බලා ගන්න. එතකොට පුතේ නිර්මාණාත්මක sannivedanaya කියන එකේ ස්වභාවය බලන්න මේ දෙවෙනි පිටුවේ තියෙනවා. චුට්ටක් ඒක කියව ගන්න. මොකද ඕක අපිට අර පූර්ණ දැනුමක් තියෙන්න ඕනනේ විෂය නිර්දේශයක් ගැන. අන්න ඒකට හැඳින්වීම වගේ අන්න ඒකට තමයි ඔය නිර්මාණාත්මක sannivedanaya ස්වභාවය මෙන්න මෙතන තියෙන ටික වැදගත් වෙන්නේ. පුතේ එතකොට නිර්මාණාත්මක sannivedanaya ඇයි මනුස්සයාට වැදගත් වෙන්නේ? ඇයි මේක අවශ්‍ය වෙන්නේ? කියන එක අපි දැනගන්න ඕනේනේ. ඒ කොටස අපිට මෙතනදී කතා කරන්න තියෙනවා. එතනදී ජේම්ස් වොට්සන් කියන කෙනා නේද sannivedana ආචාර්යවරයෙක් sannivedana අධ්‍යයනය යනු කුමක්ද කියන පොතේ එක් පරිච්ඡේදයක sannivedanaya සහ නිර්මාණශීලීත්වය කියලා කොටසක් අන්තර්ගත කරලා තියෙනවා. එතනදී යා කියනවා නිර්මාණාත්මක sannivedanaya මගින් කරුණු 10ක් ඉටු කරගන්න පුළුවන් කියලා. ඒතකොට ඒකත් ඔයාලට අධ්‍යයනය කරන්න තියෙනවා. තේරුණාද? එතකොට පුතේ ඔන්න ඔය කොටස තමයි 7 වෙනි පාඩමේ පළවෙනි කොටස යටතේ ඔයාලට කතා කරන්න තියෙන්නේ. මම චුට්ටක් ඒක ගැන කතා කරලම ඉතුරු කොටසට යන්නම්. පුතේ ඔයාලා දැන් එක්සෑම් එකට යන්න කලින් 2026 නේ ඔක්කොම බලන්න වෙලාවක් තියනවද? නැහැ. පොඩ්ඩක් කියව ගන්න හැඳින්වීම ගැන. මිනිස්සයා කියලා කියන්නේ ස්වභාවයෙන්ම නිර්මාණශීලී සත්වෙ නේද? එතකොට දැන් අපි අතීතය දිහා පොඩ්ඩක් බලපුවාම අපේ අතීතයේ සංස්කෘතික උරුම, කලාභාවිතය වගේ දේවල් ගැන කියද්දී මිනිසා සතු නිර්මාණශීලී සහ නවෝත්පාදන sannivedana ශක්තිය තමයි ඒකේ පෙන්눔 කරන්නේ. නේද? එතකොට ගත්තහම පුතේ නිර්මාණශීලී sannivedana. සීගිරියේ තියෙන කැටපත් පවුර නේද? සීගිරි ගී ඒ ලියලා තියෙන කෘතීන් මේ ඔක්කොම sannivedanayනේ කරලා තියෙන්නේ නේද? යම් දෙයක් sannivedanaya. අපිට ඒව දැක්කහම ඒ කියන්නේ අතීතයේ තිබ්බ චිත්‍ර, මූර්ති, කැටයම් මේවා දිහා බලද්දී අපිට දකින්න පුළුවන් වෙනවා අපේ සංස්කෘතියේ තියෙන උරුමයන් කියාපාන්නේ මිනිසාගේ තිබ්බ නිර්මාණශීලීත්වය. නේද පුතේ? එතකොට නිර්මාණාත්මක sannivedanaya කියන එකේ සරල අර්ථය තමයි කිසියම් සංදේශයක් ග්‍රාහකයාට වඩාත් සමීපව වැටහෙන ලෙස ප්‍රකාශ කිරීම. මොකක්ද? කිසියම් සංදේශයක්. ඒ කියන්නේ මොන හරි තොරතුරක් ග්‍රාහකයාට වඩාත් සමීපව වැටහෙන ලෙස ප්‍රකාශ කිරීම. පුතේ දැන් මම ඔයාට පාඩමක් කියලා දීගෙන යනවා. මම පාඩමක් කියලා දීගෙන යද්දී එතන බැලෑරුම් කියලා හිතන කොටස්වලදී කතාවක් උපයෝගී කරගන්නවා, නැත්නම් ගීතයක් ගායනා කරනවා, වීඩියෝ එකක් දාලා පෙන්නනවා. මොකද්ද? නිර්මාණාත්මක sannivedanaya. ඔහේ නිකන් මම ස්ලයිඩ් එකක්වත් දාන්න නැතුව මගේ මූණ විතරක් පෙන්නගෙන පාඩමක් කියවගෙන යද්දී ඔයාලා ඇත්තටම පුතේ මූණ දිහා බලාගෙන ඉන්නෙත් නෑනේ නේද? ඔයාලා කැම් ඔෆ් කරගෙන ඉන්නේ. සමහර කෙනෙක් මගේ මූණ දිහා බලන් ඉන්නව වෙන්න පුළුවන්. දැන් ෆිසිකල් ක්ලාස් එකක් වගේ නෙමෙයි ඔන්ලයින්. හැබැයි මම ඔයාලට ලස්සන ස්ලයිඩ් දාලා පෙන්නනවා නම් ඔයාලගේ ගුරුවත් පොත ෂෙයා කරනවා. ඊට පස්සේ අවශ්‍ය තැන් වලට ෆොටෝස් පෙන්නනවා, වීඩියෝස් පෙන්නනවා නේද? ඊට පස්සේ ප්‍රසන්ටේෂන් දාලා උගන්වනවා. මොනවද මේ? නිර්මාණාත්මකව sannivedanaya කරනවා. එතකොට මොකක් හරි සංදේශයක් ග්‍රාහකයාට දැන් සංදේශය තමයි මේ පාඩම කියලා ගන්නකො. එතකොට ඔයා තමයි ග්‍රාහකයා. එතකොට මම ඔයාට මේ කියන තොරතුරු ටික ග්‍රාහකයාට හොඳින් වැටහෙන විදිහට ඔයාට හොඳට වැටහෙන විදිහට ප්‍රකාශ කරනවා නම් අන්න ඒක අපිට කියනවා නිර්මාණාත්මක sannivedanaya කියලා. එතකොට මේක අවස්ථාවට ඊට පස්සේ අරමුණෙන් අරමුණට වෙනස් වෙන්න පුළුවන්. නිර්මාණය කියන එකට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ ඉදිරිපත් වෙලා තියෙන නිර්වචනයක් යම් නිමැවුමක් සඳහා
පරිකල්පනය හෝ අපූර්ව අදහසක් හෝ භාවිතා කිරීම නිර්මාණශීලීත්වයයි කියලා. තේරුණාද? එතකොට මේ වගේ තියෙන අදහස් චුට්ටක් බලා ගන්න. ඊට අමතරව ඔය කලාව කියන්නේ මොකක්ද? ඊට පස්සේ අපේ සුනන්ද මහේන්ද්‍ර මහත්මයා ඉදිරිපත් කළ තියෙනවා නිර්මාණාත්මක මේ sannivedanaya කියන කෘතියගේ අදහස. එතකොට මේවා චුට්ටක් බලා ගන්න. නේද? ඒවා අපිට අවශ්‍ය වෙනවනේ ඔය නිර්මාණශීලීත්වය සහ sannivedanaya අතර තියෙන සම්බන්ධතාවය මොන වගේද? නේද? ඊට පස්සේ තියෙනවා ඔයාලට විශේෂම තැනක් මේ නිර්මාණාත්මක sannivedanaya ස්වභාවය. නේද? නිර්මාණාත්මක sannivedanaya ස්වභාවය මොන වගේද කියලා පොඩි හැඳින්වීම කොටසක් තියෙනවා. මේවා මොකද්ද කියන්නේ කටපාඩම් කරන්න දැන් කාලේ තියෙනවද නැහැ? කියව ගන්න. හොඳද? ඊට පස්සේ නිර්මාණාත්මක sannivedanayak ඇයි අපිට වැදගත් වෙන්නේ? නිර්මාණාත්මක sannivedanaya අවශ්‍යතාවය සහ වැදගත්කම. ඇයි පුතේ නිර්මාණාත්මක sannivedanaya වැදගත් වෙන්නේ? දැන් මිනිසාට එදිනෙදා දෛනික ජීවිතය සහ තමන්ගේ වෘත්තීය ජීවිතය ශක්තිමත් කරගන්න අපිට මේ නිර්මාණාත්මක sannivedanaya ඕනේ. දැන් මම පන්තියක් කරගෙන යද්දි මම අර කලින් කිව්වේ ඔහේ කරගෙන යද්දි පුළුවන් දෙයක කරගෙන යන්න බෑ. මට අවශ්‍ය වෙනවා මට නිර්මාණාත්මක sannivedanaya කිරීමේ හැකියාවක් ඕනේ. ඔහේ නිකන් පුතේ මේ නිර්මාණාත්මක sannivedanaya කියලා මාතෘකාව දාගන්නකෝ. මොකද්ද නිර්මාණාත්මක sannivedanaya කියන්නේ? හා පුතේ. ඔව්. එහෙම කරගෙන යද්දි ඔයාලට අහගෙන ඉන්න හිතනවද? නෑ. මම නිර්මාණාත්මකව මගේ වචන භාවිතයේ ඉඳලම මම කරන ක්‍රමවේද මං ඉගැන්වීම් ආධාරක භාවිතා කරන ඒවා ඔක්කොම එන්නේ එතකොට නිර්මාණාත්මක sannivedanaya. එතකොට පුතේ නිර්මාණාත්මක sannivedanaya අපිට අවශ්‍ය වෙනවා තව මොනවද මේ දෙන සම්මත පැවතුම් සහිත අක්‍රීය පුරවැසියෙකු ලෙස සක්‍රිය කිරීමේ හැකියාව නිර්මාණාත්මක sannivedanaයට තියෙන. ඊට පස්සේ සතුට, සැහැල්ලුව මෙන්න මේ දේවල් ලබා ගන්න නිර්මාණශීලීත්වය වැදගත්. ඊට පස්සේ පුතේ අර දැන් වර්තමාන සමාජයේ හරිම අවිවේකී තරඟකාරී සමාජයක්නේ. ඔන්න ඕකට අපිට නිර්මාණාත්මක sannivedanaya වැදගත්. ඔන්න ඔය වගේ විනෝදය ලබා ගන්න පෙළඹවීමට නේද? දැන් මම අර කලින් කියලා දුන්නා වගේම ෂැම්පෝ එකක් විකුණ ගන්න. නේද? ක්‍රීම් එකක් විකුණ ගන්න. ඇඳුමක් විකුණ ගන්න. ලස්සන ගෑල් ළමයි ගෙනල්ලා නේද? ලස්සන ෆිගර් එක ලස්සනට මේන්ටේන් කරන් ඉන්නාට ලස්සන ගවුමක් ඇඳුවා මේක කොහොමත් ලස්සනයි. නේ? ෆිගර් එක ලස්සනට මේන්ටේන් කරන් ඉන්න කෙනෙක්ට චීත්තපටියක් ඇඳුවත් ලස්සනයිනේ. ඔන්න ඒකට ගාණක් දාලා සේල් කරනවා. ඉතින් අපිත් ඉතින් මේ මමත් මහතානේ ඉතින් මමත් බලනවා අම්මර සිරි මේක මාර ලස්සනයිනේ sannivedanaya සුපිරියටම කරලානේ පුතා නිර්මාණාත්මකව නේද මාත් ගන්නවා එතකොට නිර්මාණාත්මක sannivedanaya කියන එක පුතේ මේ පෙළඹවීම සඳහා රැකී ආරක්ෂා සඳහා වෘත්තීය ජීවිතයට විනෝදයට අධ්‍යාපනයට මේ කියන ඔක්කොටම වැදගත් වෙනවා එතකොට ජේම්ස් වොට්සන් කියන sannivedana ආචාර්යවරයා කියනවා sannivedana අධ්‍යයනය යන කුමක්ද නේද what is communication studies කියන පොතේ කියනවා sannivedanaya සහ නිර්මාණශීලීත්වය කියලා කොටසක් තියෙනවා පරිච්ඡේදයක්. ඒකෙන් කියනවා නිර්මාණාත්මක sannivedanaya මගින් කරුණු 10ක් ඉටු කරගන්න පුළුවන් කියලා. එතකොට පුතේ එයා සිත්තරුවෙකුට කියලා දෙපසට ඇඟිලි දෑත්, ඒ කියන්නේ දෑත් ඇඟිලි දිගු කරමින් ඉන්න එකක් මේ මිනිස් රූපයක් ඇඳලා දෑතේ, ඒ කියන්නේ අතේ එක ඇඟිලි 10කට ඒ කියන්නේ අර ඇඟිලි 10ක් තියෙනවනේ අතේ. ඒකෙන් කරුණු 10ක් දාලා තියෙනවා මොනවද කියලා බලමු. ගැටලු විසඳ ගන්න හේතු වෙනවලු. පෙළඹවීමක් ඇති කරනවලු. උද්‍යෝගීභාවයෙන් යුතු ක්‍රියාශීලීත්වයක් ඇති කරයි. අදහස් පණ ගැනීමට උපකාරී වේ. ඊට පස්සේ පවතින දෙයක් කෙරෙහි අභියෝගයක් ඇති කිරීමට උපකාරී වේ. ඊට පස්සේ අනිත් කරුණු පහ තියෙනවා නිර්මාණශීලීත්වය අනුගවේ. මේ ගවේෂණාත්මක වීමේ කණ්ඩායම කටයුතු වලට වැදගත් සෙසු අයගේ නිර්මාණශීලීත්වයට ඇගයුමට උපකාරී වේ නිර්මාණශීලීත්වයේ විවෘතයි නම්‍යශීලී කියලා ඔන්න ඔය කරුණු 10 ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඕවා පොඩ්ඩක් කියවලා ඔය කරුණු 10 නම් ජේම්ස් වොට්සන්ගේ චුට්ටක් බලා ගන්න. ඊළඟට දෙනවා නිර්මාණශීලීත්වයේ මූලිකාංග ටික. හරිද? එතකොට ඔන්න එතනදී චුට්ටක් ඔයාලට කතා කරන්න තියෙනවා නිර්මාණය කියලා කියන්නේ මොකක්ද කියන එක නේද? ඊට පස්සේ නිර්මාණශීලීත්වය ගැන නේද පුතේ? එතකොට ඊට පස්සේ නිර්මාණශීලී චින්තනය දැන් මෙතන පුතා මෙතන මේක එකක් විදිහට ගන්න ඕනේ මේ නිර්මාණය කියන එක නිර්මාණශීලීත්වයේ මූලිකාංග වලට නිර්මාණය කියන එක ඊට පස්සේ දෙවෙනි එක තමයි මේ තියෙන නිර්මාණාත්මක චින්තනය නේද ඊට පස්සේ තියෙන ඒවා අපි බලමු මොනවද තියෙන කියලා නිර්මාණ ශිල්පියා නේද ක්‍රියේටර් ඊළඟට නිර්මාණශීලී රචනය ඊට පස්සේ ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස යටතේ එතකොට ඒක යටතේ චුට්ටක් කියව ගන්න නේද නිර්මාණයක් කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන ඊට පස්සේ නිර්මාණශීලීත්වය නේද නිර්මාණශීලීත්වය කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන නේද එතකොට ඔතනදී වැදගත් වෙනවා අපිට ඔය ලියනාඩෝ ඩාවින්චි ඒ කියන්නේ ඉතාලි ජාතිකයේ හිටපු ලියනාඩෝ මේ ඩාවින්චි යා සංගීතය මූර්ති ශිල්පය ගණිතය මේ කියන ඔක්කොම දන්න කෙනෙක් නේ එතකොට ඔය කුතුහලය සුවිදර්ශය සංවේදනය වගේ ඔය කොටස් ටිකක් ඔතනදී ඇතුළත් කරලා තියෙනවා ඊළඟට තව
ඔතන තව තියෙනවා එයාගේ චිත්‍ර කලාව පදනම් කරගෙන එයා කියන්නේ එයා දක්වන අදහස් අපේ නූතන මාධ්‍ය කලාවට යොදා ගන්න පුළුවන්. හරිද? එතකොට එතනදී නිර්මාණශීලී කාර්ය කිරීම සඳහා අවශ්‍ය වෙන මූලිකාංග කිහිපයක් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. සංවේදනය, පරිකල්පනය, සංජානනය ඔය වගේ. එතකොට ඒකෙන් චුට්ටක් ඔයාලා බලා ගන්න අර ඔක්කොම පාඩම් කරන්න යන්න වෙලාවක් නැති හින්දා දැන් ටිකක් බලා ගන්න. ඊට පස්සේ නිර්මාණාත්මක චින්තනය. එතකොට පුතේ නිර්මාණයක් බිහි වෙන්නේ නිර්මාණශීලී පුද්ගලයෙක්ගේ ප්‍රකාශනයක් විදිහටනේ නේද? එතකොට ඔන්න එතනදි තියෙනවා නිර්මාණකරුවෙකුට අත්දැකීම් ලැබෙන ප්‍රමුඛ ක්‍රම තුනක්. ඒතර ඕවා MCQ වලට වගේ චුට්ටක් බලා ගන්න. හරිද? එතකොට නිර්මාණ ශිල්පියා කියන්නේ කවුද කියලා ඔන්න ඔක්ස්ෆෝඩ් ශබ්දකෝෂය නිර්වචනය කළා තිනවා කියව ගන්න පුතේ. නිර්මාණශීලී රචනයක් කියන්නේ මොකක්ද? පුතේ දැන් නිර්මාණශීලී රචනයක් කියලා කියන්නේ මොකක් හරි ශෛලියක් උපයෝගී කරගෙන රචකයෙක් විසින් නිර්මාණශීලී මනසින් ලියපු ලේඛනයක්නේ. ඒක වෘතාන්තයක් වෙන්න පුළුවන්, කෙටි කතාවක්, නවකතාවක්, කවියක්. ඔයාලට උනත් දැන් මන් දන්නේ ඔයා උනත් කවි එහෙම ලියනවා. ඉතින් නිර්මාණශීලී රචනය නේද? එතකොට ඒකට අපිට ගැළපෙන භාෂා ශෛලියක් පාවිච්චි කරන්න පුළුවන් නේද? එතකොට රසිකයාට සමීප වෙන සිතිවිලි, හැඟීම් මේ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔන්න ඔය කොටස් ටික තමයි ඔය පාඩමේ තියෙන. ඊට පස්සේ 7 වෙනි කොටසේ අපිට ඉගෙන ගන්න තියෙන කොටස් ටික මොනවාද? අපි බලමු මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. අපේ පාඩමේ නම තමයි පුතේ මෙතන තියෙන නිර්මාණශීලී භාෂා භාවිතය විවිධ ප්‍රකාශන මාධ්‍යවල නිර්මාණශීලීත්වය හඳුනාගෙන පැහැදිලි කරයි. ඒතර මෙතන භාෂාව ගැන තියෙන. ඊට පස්සේ නිර්මාණශීලී භාෂා භාවිතය කියන මාතෘකාව අපිට ගොඩක් වැදගත් වෙනවනේ නේද? භාෂාව තමයි පුතේ මානවයාගේ තියෙන මොකද්ද? ප්‍රබලතම නිර්මාණාත්මක ප්‍රකාශනය. එතකොට නිර්මාණාත්මක sannivedanaya කියන එක අපිට ගොඩාක් වැදගත් වෙනවා. මේ නිර්මාණාත්මක භාෂා භාවිතය කියන. ඒතර මෙතනට පොඩි අවධානයක් දීලා බලා ගන්න. මොකද මේ වගේ තැන් වලින් ප්‍රශ්න හැදෙන්න ඉඩකඩ තියෙනවනේ යම්කිසි ඉඩකඩ ප්‍රමාණයක්. ඒ හින්දා ඒක චුට්ටක් අපි බලා ගන්න ඕනේ. අපි බලමු මොනවද මේක යටතේ තියෙන්නේ කියලා. මෙතනදි පුංචි කොටසක් නේ අපිට තියෙන නිර්මාණශීලී භාෂා භාවිතය කොයි වගේද නේද? එතකොට දැන් භාෂා භාවිතය නිර්මාණශීලීව කතා කරන එක, සවන් දෙන එක, ලිවීම මේ කියන දේවල් පදනම් කරගෙනනේ පුතේ ගොඩ නැගෙන්නේ. එතකොට නිර්මාණාත්මක භාෂාව පිළිබඳව නිර්වචනාත්මකව ඒකේ අර්ථය සලකලා බලනවා නම් භාෂාවේ පැතිරිලා ගිහිල්ලා තියෙන සියලුම ලක්ෂණ තමයි නිර්මාණාත්මක භාෂාව විදිහට අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට පුතේ දැන් මුද්‍රිත මාධ්‍ය ගත්තාම මේ වගේ ලිඛිත භාෂාවනේ ප්‍රමුඛ වෙන්නේ. එතකොට දෘශ්‍ය රූප ආදී දේවල් තියෙනවා. ඒත් ඔන්න ඔය විදිහට පුතේ එක එක විදිහට නිර්මාණාත්මක භාෂාව අපිට යොදා ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ටික තමයි එතනදී ලොකු දෙයක් මට පැහැදිලි කරන්න නෑ. මං හිතන්නේ ඒක ඔයාලට පුතේ කියවලා තේරුම් ගන්න පුළුවන්. පුවත්පත් හා නිර්මාණශීලී භාෂා භාවිතය ගත්තාම පුතේ පුවත්පතේ කොටස් තියෙනවානේ නේද? විශේෂාංග තියෙනවා, ප්‍රවෘත්ති තියෙනවා, දැන්වීම් තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවානේ. උතනදී අර කතු වැකිය ගන්න පුළුවන්. එක එක දේවල් ගොඩාක් තියෙනවානේ පුවත්පතක. එතකොට පුතේ පුවත්පතක නිර්මාණශීලී භාෂා භාවිතය ගත්තාම කොහොමද කතු වැකියක් දාන්නේ? නේද? කොහොමද දැන්වීමක් පළ කරන්නේ? කොහොමද අපි ප්‍රවෘත්තියක් දාන්නේ? එතකොට චිත්‍ර කතා තියෙනවා. එතකොට ඡායාරූප, සිතියම්, අක්ෂර, වර්ණ භාවිතය විශේෂයෙන්ම ඊට පස්සේ අක්ෂරවල මේ ප්‍රමාණය පිටු සැකසීම මේ ඔක්කොම පුතේ නිර්මාණාත්මකව කරන්න. කොහොමද පුතා පත්තරේ දුන්නාම නිකාම් අකුරු ගොඩක් නේද? ෆොන්ට් සයිස් එක සාමාන්‍යයෙන් ගොඩාක් අඩු වෙනවනේ දැන් පත්තරයක. ගොඩාක් අඩුවට දාලා තනිකර පත්තරයක් දුන්නොත් කියවන්න තියා නිකන් ගන්නවා හිතෙන. හැබැයි දැන් පත්තරේ නේව හරිම ලස්සනයි. නේද? විචිත්‍රවත්ව මේ රූප දාලා නායෑමක් නම් නායෑමට සම්බන්ධ මේ රූප දාලා තියෙනවා. ඊට පස්සේ දැන් අර දිට්වාපු කාලේ එහෙම ඒ රූප දාලා තියෙනවා. සුනාමියක් පිළිබඳ විශේෂාංග ලිපියක් තියෙනවා. ඔන්න ඒ රූප දාලා තියෙනවා. ඔන්න ඔය විදිහට පුවත්පතක නිර්මාණශීලී භාෂා භාවිතය ඔයාලට හිතලා ලියන්න පුළුවන්. ප්‍රවෘත්තියක් ගත්තාම පුතේ ප්‍රවෘත්තියේදී විශේෂයෙන්ම ඍජු වැකි සහිත මේ භාෂාවක්නේ පාවිච්චි කරන්නේ නේද? ඔන්න තියෙනවා උතන. උදාහරණයක් දීලා තියෙනවා ඔයාලගේ ගයිඩ් එකේ. ඊළඟට මොනවද එතන තියෙන්නේ? ප්‍රවෘත්තියක නිර්මාණාත්මක භාෂා භාවිතයට වැඩි ඉඩක් පවතින්නේ ශීර්ෂ පාඨවලලු. නේද? ක්‍රියානතුරෙන් දෙකක් බේරේ තුනක් බේරේ. මොකද්ද කියන්නේ මේ? ක්‍රියානතුරෙන් දෙකක් බේරේ තුනක් බේරේලු. මොකද්ද මේ කියන්නේ? ක්‍රියානතුරකින් දෙකක් බේරේ තුනක් බේරේ. ඒ කියන්නේ පුතේ මොකක් හරි අනතුරක් වුණාම දෙන්නෙක් වැටලා බේරේ කියන වැවට දෙන්නෙක් බේරිලා. නේද? බලන්න ඒකේ එකපාර පුතේ දැන් ක්‍රියානතුරෙන් දෙකක් බේරේ තුනක් බේරේ කිව්වම අපි ඕක කොහොමද බලනවා නේද? මොකද ඒක අර නිකන් තියෙනවනේ ස්පෙෂල් විදිහට. ඊළඟට විශේෂාංග ගණයට මං අර කිව්වා වගේ තීරු ලිපි, විශේෂාංග ලිපි, කතු වැකි, කෙටි කතා, චිත්‍ර කතා, සංවාද, ඡායාරූප, චිත්‍රපට ඔක්කොම ඒ කියන්නේ නළු නිලියුන් එක්ක තිබ්බ සංවාද දාලා තියෙනවා. නළුවන්ගේ නිලියුන්ගේ ෆොටෝස් එක්ක අපි ඕක කියවනවානේ.
ඔයාගේ බිස්නස් එක කොහොමද? ඔයා කොහොමද ඔච්චර ලස්සන උනේ? ඔය වගේ තියෙනවනේ සංවාද ඇතුලේ. ඕව අපි කියවනවා එතකොට නේද? එතකොට මොනවද දාලා තියෙන්නේ? විශේෂාංග ලිපි දාද්දි භාෂා භාවිතය ගැන කතා කරද්දි මාතෘකා කොහොමද දාන්නේ? පුතේ ඔය සිත්මල් තලා ලයි පාරට දමන්නේ. ඔය ගොඩක් ලස්සනට ඕවා දාලා තියෙනවා. එතකොට ඒ ටික කියව ගන්න. දැන්වීම්. දැන්වීම් කියන ඒවා පුතා දැන් වෙනද දැන්වීම් ඊට පස්සේ උපදේශාත්මක ඔය වගේ විදිහට වෙන් කරන්න පුළුවන්. ඒක චුට්ටක් කියව ගන්න පොත්. ග්‍රන්ථ නම් පුතේ ඔයා දන්නවනේ. එතකොට දැන් ග්‍රන්ථ කියලා කියන්නේ නිර්මාණශීලීත්වය දක ගන්න පුළුවන් ගොඩක් විශාල වශයෙන්ම දැක ගන්න පුළුවන්. ඒතර කෙටි කතා, නවකතා නේද? කවි ඒව තියෙනවානේ. එතකොට දැන් ඔයා දන්නවා සිංහල කරන ළමෙක් නම් අපේ සද්ධර්ම රත්නාවලිය පොත ඇතුලේ කොහොමද භාෂාව භාවිතා කරලා තියෙන්නේ? උපමාද, රූපකද, සංවාද, කෙටි බස්, දිගු වැකි නේද? කෙටි වැකි ඊට පස්සේ වෙනස් භාෂාවලින් ගත්ත වචන ඔය වගේ නිර්මාණාත්මකව එක මේ මොනවාද රචනා කරලා තියෙනවා. සංගරාත් එහෙමයි. ඊපස්සේ ගුවන් විදුලි මාධ්‍ය. පොඩ්ඩක් මේක බලා ගන්න විශේෂයෙන්ම ගුවන් විදුලි මාධ්‍ය. දැන් ගුවන් විදුලි මාධ්‍ය ගැන මම කලිනුත් චුට්ටක් ගුවන් විදුලිය ගැන කතා කරා. ගුවන් විදුලිය කියලා කියන්නේ පුතේ හඬ ආත්මය කොටගත්ත ප්‍රබල sannivedana මාධ්‍යයක් කියලා මම එතනදිත් කියලා දුන්නා. එතකොට පුතේ ගුවන් විදුලි මාධ්‍ය කියන එක අනිවාර්යයෙන්ම නිර්මාණාත්මක වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ අහද්දි නිකන් හිත ඇද ගන්න විදිහට අහනවා. මොකද ඒකේ රූප පෙන්වන්නේ නැහැ. එහෙම මුකුත් නැහනේ. එතකොට දැන් ගුවන් විදුලි වැඩසටහන් කියන ඒවා ආගමික අධ්‍යාපන, වෛද්‍ය, කෘෂිකාර්මික ආදී විවිධ දේවල් වලින් ඉදිරිපත් කරනකොට ඒ වගේ අරමුණු වලට අදාළව ඒ හඬ භාවිතා කිරීම කරන්න ඕන. සාමාන්‍ය රෑ 10ට 11ට යනවා මේ තරුණ තරුණියන් වෙනුවෙන්. ඒතර ඒව මෙහෙම සද්ද දාලා කියනද නෑ. ඒව පොඩ ස්ලෝ මෝෂන් එකේ නිකන් අර මේ ආදරය ඒ වගේ දේවල් ප්‍රකාශ කරද්දි පුතා ඒ හඬ පාවිච්චි කරන විදිහක් තියෙනවනේ. ඔන්න ඔය වගේ අර චිත්ත රූප මැවෙන විදිහට තමයි ගුවන්විදුලි භාෂාව භාවිතා කරන්නේ. එතකොට පරිකල්පන ශක්තිය ඕකෙදි ඇති කරන. ඒ කියන්නේ පරිකල්පනයේ පෙරට ගොඩගත්ත කලාවක් තමයි පුතා ඔය ගුවන්විදුලි ඒ තියෙන ඔය නාට්‍ය වගේ ඒවා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔන්න ඔතන චුට්ටක් කියව ගන්න තියෙනවා ඔයාලට. හරිද? ඒක චුට්ටක් කියව ගන්න. ඊළඟට රූපවාහිනී මාධ්‍ය. දැන් රූපවාහිනී මාධ්‍ය කියලා කියන පුතේ ප්‍රබල පරිවර්තනය, කියන්නේ ප්‍රබල විදිහට සමාජයේ පරිවර්තනය කරපු මාධ්‍යයක්නේ. ඒතකොට දැන් රූපවාහිනී මාධ්‍ය ගත්තාම පුතේ ඒක අර සිනමා තිරයට වඩා සාපේක්ෂව කුඩායිනේ. එතකොට ඒක ගෘහ මේ අපිට ගෙවල් වල පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ ගුවන් විදුලි මාධ්‍ය කෙනකින් එකවර විශාල ප්‍රමාණයකට ආමන්ත්‍රණය කිරීම සිද්ධ වෙනවා. දැන් ඒකේ පුතේ අපිට ගත්තාම ගුවන් විදුලිය ගත්තාම මේකේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය නේද? ඒතර ප්‍රවෘත්ති වාර්තා වැඩසටහන් ඊට පස්සේ චිත්‍රපට කාටූන් ටෙලිකතා ඕන හැමදේම යනනේ ක්‍රීඩා ඔක්කොම යනවා. එතකොට ඔන්න ඒකේ තියෙනවා මොනවද? අර ලස්සන්ට ටෙලිනාට්‍ය ගත්තාම කතන්දර ගලා යෑම තියෙනවා කුතුහලය දනවන දැන් ඔයාලා බලන කතා තියෙනවනේ දැන් ওই දෙවෙනි නිමෙම ඉවර වුණාද ඒක දන්නේ නැහනේ එතකොට ඕක එකපාර නවත්තන්නේ කොතනින්ද අර මේ කුතුහලය දන්වන තැනකින් නවත්තන. ඒතර අපි අනිත් දවස් වෙනකම් බලාගෙන ඉන්නවා මොකක් වෙයිද එහෙම ඊළඟට සිනමාව මේක චුට්ටක් විශේෂයෙන් බලා ගන්න මට මං අර අතනදිත් කිව්වනේ සිනමාව පොඩ්ඩක් බලා ගන්න කියලා. සිනමාව කියලා කියන්නේ ලෝකයේ තියෙන ප්‍රධානම කලා මාධ්‍යයක්. ඒතර දැන් ඔතනදී ප්‍රධාන චිත්‍රපට ප්‍රවර්ග විදිහට අපිට මේ වික්‍රමාන්විත ඊට පස්සේ තව චරිතාපාදන ඊට පස්සේ කාටුන් හාස්‍යෝපාදක වාර්තා වගේව ගන්න පුළුවන්. එතකොට මේක ගැන චුට්ටක් කියව ගන්න ලොකුවට අමාරු තැන් මෙතන නෑ. හැබැයි චුට්ටක් බලා ගන්න. මේකේ මම විශේෂයෙන්ම යනවා කැමරා කෝණවලට. කැමරා කෝණ ගත්තහම මේකේ තියෙනවා මොනවද? සමීප රූප, ඉතා සමීප රූප, නේ අති සමීප රූප, මධ්‍යම සමීප රූප, ඊට පස්සේ මධ්‍යම දුර රූප, ඊළඟට අති දුර රූප, ඉතා දුර රූප, ඊට පස්සේ මධ්‍යම සමීප රූපය යටිකුරු දැක්මයි උඩුකුරු මේ දුර රූපේ උඩුකුරු දැක්මයි තියෙනවා. මේ ටික කතා කරන්න නම් වෙනම නෝට් එකක් ඕන වෙනවා. මම චුට්ටක් ඔයාලට මේ ගැන කතා කරන්නම් අවශ්‍ය පුතාට මට අවශ්‍යයි නම් මම මේ නෝට් එක දෙන්න. මොකද ඕක දැන් පැහැදිලි කරගන්න ඕන. කැමරා කෝණ කියන ඒවා ඔය ගම්පෙරළිය වගේ ඒවා දාලා ඉවර වෙලා චුට්ටක් මේ බලා ගන්න ඕනේ ඔයාලට. ඔයා මට දීලා තියෙන වෙලාවත් එක්ක මට කරගන්න ටිකක් අමාරුයි. මොකද මම ඔයාලට පැය දෙකෙන් මේ ටික අවරණය කරන්නත් ඕනේ නිසා කොහොම වුණත් ඔයාට දැන් ඔය අති සමීප රූපය ගමුකෝ අපි නේද? මේ තියෙන අති සමීප රූපය මොකද්ද අති සමීප රූපයක් කියන්නේ? පුද්ගලයේ ඇහැක්, කනක්, ඊට පස්සේ තොල්, ඊට පස්සේ වේවුලන අත, ඇඟිල්ලක් වගේ කුඩා කොටසක්. අර සියුම් ගුණාංග ප්‍රේක්ෂකයාට වඩා හොඳින් අවධාරණය කිරීම සඳහා තමයි ඔක යොදාගන්නේ. ඔය රූපවාහිනී වෙළඳ දැන්වීම් වලට වගේ. හරිද? ගොඩාක් වෙලාවල් වලට ඔක සිනමාවේදී නෙමෙයි රූපවාහිනී වෙළඳ දැන්වීම් වලදී ඔය දැන් දානවා සිග්නල් වල දත් ටික විතරක් පේන ගන්නේ. අර ලස්සන පේන ඊට පස්සේ තොල් ආලේපන එකක් දානවා නම් එහෙම දානවා. ඊට පස්සේ ওই වගේ ඒවා දානවා පුතේ. ඊට පස්සේ යනවා මෙතන තියෙනවා
සමීප රූප ගැන තියෙනවානේ. සමීප රූපේ තියෙනවා. ඊට පස්සේ ආය මොනවද තියෙන්නේ? ඊටා සමීප රූපේ තියෙනවා නේද? එතකොට චුට්ටක් ඒවත් බලාගන්න මේ තියෙන විදිහත් එක්ක ඔයාලට පොඩ්ඩක් ඒකේ මේ අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ ක්ලෝස් අප් එක, බිග් ක්ලෝස් අප් එක නේද? එතකොට ඔය ටිකේ නෝට් එකක් ඕන නම් මට කියන්න මම ඒ ටික දෙන්න. ඒතර ඔය මධ්‍යම රූප තියෙනවානේ. මධ්‍යම රූප ගත්තාම මධ්‍යම රූප තියෙනවා. ඊට පස්සේ මධ්‍යම සමීප රූප තියෙනවා. මධ්‍යම රූපයක් කියලා කියන්නේ මොකක්ද? පුතේ උතන මධ්‍යම රූප තියෙනවා. ඊට පස්සේ මධ්‍ය සමීප රූප තියෙනවා. මේ තියෙන මධ්‍ය සමීප රූපය ඔය ටෙලි නාට්‍යවල, ප්‍රවෘත්තිවල, වාර්තා වැඩසටහන්වල මම මේ කියනේව මට නෝට් දෙන්න බැරි හින්දා ලියාගෙන පාඩම් කරන්න. ඊට පස්සේ ගොඩාක් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ පුතේ අර පුද්ගලයාගේ සිරවුණු ස්වභාවය මගහැරීම හින්දා අර ඉහළ තිරස් රේඛාවයි අර හිස අතර මද අවකාශයක් තියෙනවා. බලන්නකො මේ එතන තියෙන විදිහ. මධ්‍ය සමීප රූපයේ අර උඩින් පොඩි කොටසක් තියෙනවානේ ඉතුරු වෙන්න. මේ මෙතන බලන්න. මේ මෙතන මේ තියෙන කොටස. ඔහොම තියෙනවා. එතකොට ඒකට කියනවා මධ්‍ය සමීප රූපය කියලා. ඊට පස්සේ තියෙනවා මෙතන මධ්‍යම දුර රූපය. මධ්‍යම දුර රූපය කියලා කියන්නේ මොකටද පුතේ? මධ්‍යම දුර රූපය කියලා කියන්නේ බලන්න ඉන්න විදිහේ මධ්‍යම දුර රූපය. ඒ කියන්නේ පුද්ගලයාගේ අර මුහුණට අමතරව දෑතට අමතරව දෙපයේ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් ග්‍රහණය කරගන්න පුංචි විදිහට හැකියාවක් ලැබිලා තියෙනවා මධ්‍යම දුර රූපයක් එක්ක. ඊළඟට බලන්න අතිදුර රූපය තියෙනවානේ. අතිදුර රූපය කියලා කියන්නේ මොකක්ද? අතිදුර රූපය, ඊතා දුර රූපය නේද? අතිදුර රූපය කියන්නේ පුතේ කැමරාව පුද්ගලයාගෙන් බොහෝ ඉවතට ගමන් කරලා ඒ කියන්නේ අපිට හරියට පුද්ගලයෙක් ඉන්නවද නැද්ද කියලාවත් පේන්නේ නැහැ. පාරිසරික තත්ත්වයන් තමයි ඔයගෙදි පේන්නේ. එතකොට ඔන්න ඔය කියන ඒවා ටික චුට්ටක් බලා ගන්න දුර රූප ගැන එහෙම තියනවා ලොකුවට කතා කරන්න අපිට ලොකු වෙලාවක් නැහැ නේ දැන් මේ බාන මේව එහෙමනම් තේරෙනවා නිකන් අර පුද්ගලයාගේ උඩින් තමයි අරගෙන තියෙන්නේ නේ මේ දුර රූපය උඩුකුරු දැක්ම ඉතින් මධ්‍යම සමීප රූපය යටිකුරු දැක්ම මේ අත්මුකුත් පේන අර බෙල්ලේ ඉඳන් උඩට පේනවා නේ මධ්‍යම සමීප යටිකුරු යටින් තමයි කැමරාව යටින් අල්ලලා තමයි ඒක අරන් තියෙන්නේ ඔන්න ඔය ටික පොඩ්ඩක් බලාගෙන මේ තියෙන මම අර කිව්වේ ගම්පෙරළිය නාව කතාවට අනුව මේකේ තියෙනවා කියලා ඔය ටික චුට්ටක් බලාගෙන අති දුර රූප එහෙම තියෙනවා අපතේ මේ අති දුර මම මේ හදිස්සියෙන් කියාගෙන යන්නේ මේ තියෙන වෙලාව අපිට මම අර නැවතත් මතක් කරනවා තියෙන වෙලාව අපිට ටිකක් මේ අඩුයිනේ ටිකක් නෙමේ ගොඩක්ම අඩුයිනේ ඒ නිසා ඒ හින්දා ඔයාලට මේකේ මම දෙන්න නෝට් එකක් කැමති කෙනෙක් ඉන්නවනම් මගෙන් ඉල්ල ගන්න මම නෝට් එකක් දෙන්න බලන්න අතිදුර රූප කොහොමද කියලා මේ මිනිස්සයා චුට්ටක් පේනව අඩුයි නේද මේ ගස් කොළන් මේ දේවල්නේ පේන්නේ ඒ වගේ මතක තියාගන්න ඊටාදුර රූප මේ තියෙන්නේ අර ඒවට මේ උදාහරණ තියෙන්නේ හොඳේ ගම්පෙරළියෙන් තමයි මේ උදාහරණ අරන් තියෙන්නේ. ඕකෙන් උදාහරණ ඉතින් පාඩම් කරගන්න ඕනේ. මොකද තනිකර මේ ලෙවල් ලියනවා කියන්නේ පුතේ අපි ලියන එකට අදාළ සිංහල ලියවත් ඒවට අදාළව අපි දෙන්න ඕනේ නේද? ඒක ඇත්ත කියලා සාක්ෂියක් උද්දෘත ලියන්න ඕනේ. දැන් මීඩියා වල ගත්තත් එහෙමයි. පොලිටිකල් වල ගත්තත් එහෙමයි. අපි නිකම්ම කරුණක් ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒවට මොනවද ලියන්න ඕනේ? අපි ඒවට ලියන්න ඕනේ උදාහරණ නේද ඊට පස්සේ රංග භූමි ගැන තියෙනවා චුට්ටක් ඒක බලා ගන්න. එතකොට ওই පාඩම ඒකෙන් ඉවර වෙනවා. ඊට පස්සේ හතේ ගොඩක් තියෙනවානේ ලොකු පාඩමක් ජනශ්‍රුතිය සහ ජනකලා සංනිවේදනයේදී නිර්මාණශීලීව සංදේශයක් නිර්මාණශීලීව ගොඩනැගීමේ ජනශ්‍රුතිය සහ ජනකලා ওই වගේ ප්‍රශ්න එන්න පුළුවන් එක්සෑම් එකට. නේද ජනශ්‍රුතිය ගැන තියෙනවා. ජනශ්‍රුතිය කියලා කියන්නේ මොකක්ද? ඔන්න නිර්වචන ටිකක් තියෙනවා. ඒවා කියව ගත්තොත් බලා ගන්න පුළුවන්. ජනකලා භාවිතය ගැන තියෙනවා. ඊට පස්සේ නිර්මාණාත්මක සංනිවේදනයේදී ජනශ්‍රුති හා ජනකලා භාවිතය ගැන හොඳට බලා ගන්න නේද? අර දැන් මේ වගේ ප්‍රශ්න නෝමලි එන්නේ අපිට එක්සෑම් එකකට. ඒතර ජනශ්‍රුති ජනකලා කියලා කියන්නේ අර ජනතාවගේ අත්දැකීම් පසුතලයට සමීපව කොට නැගී ඇති බැවින් ඒක නිර්මාණකරණයේදී අත්දැකීම භාවිත කිරීමට හැකියීම ඵලදායී සංනිවේදනයට හේතු වෙලා තියෙනවා පුතේ. තේරුණාද? එතකොට මේක ගත්තාම අපිට ওই කෝලම් සම්ප්‍රදායේ සංස්කෘතික මුල සංදේශ සංනිවේදනයේ භාවිත කිරීම සඳහා මොනවාද කරලා තියෙන්නේ? ඔන්න ඔය වගේ ආශ්‍රයෙන් තමයි මේකේ ලොකු කොටසක් නැහැ. පුංචි කොටසක් තියෙන කියව ගන්න. සුභාෂ කියව ගන්න. මේ මං චුට්ටක් මතක් කරගෙන යන්නේ මහජන සම්බන්ධතා සහ සිද්ධි කළමනාකරණය. අනිවාර්යෙන් සිද්ධි කළමනාකරණයෙන් එක්සෑම් එකට ක්වෙස්චන් එකක් ඔයාලට එනවනේ. ඒ කියලා මම හිතනවා. ඒතර මහජන සම්බන්ධතා ආරම්භය වගේ ගත්තාම මහජන සම්බන්ධතා වසර 4000ක් පමණ ඉතිහාසයකට ගමන් කරන පුතා. එතකොට ඒ සම්බන්ධව තියෙනවා. ග්‍රීකවරුන් රෝමවරුන් ගැන නේද? ඊට පස්සේ අපිට එතනදී හම්බෙනවා බර්නිස් ගැන හම්බෙනවානේ. මේ බර්නිස් ගැන හම්බෙනවා. ඊට පස්සේ තා මේ කවුද ඉන්නේ? අයිවි ලී ගැන හම්බෙනවා. එතකොට ඒකෙදි අපිට කතා කරන්න තියෙන චුට්ටක් බලා ගන්න. එතකොට මහජන සම්බන්ධතා සංකල්පය ගැන කතා කරද්දී මහජන සම්බන්ධතා ඓතිහාසිකව අධ්‍යයනය කළ ජේම්ස් ග්‍රුනින් හා
ටොඩ් හාන්ට් කියන කෙනා ආකෘති 4ක් පෙන්වලා දෙනවා. පුවත් නියෝජිත මහජන තොරතුරු ආකෘතිය, ද්විමාර්ගික අසමමිතික ආකෘතිය, ද්විමාර්ගික සමමිතික ආකෘතිය. ඒ ටික බලා ගන්න. ඊට පස්සේ මහජන සම්බන්ධතාවක් ඇයි අපිට වැදගත් වෙන්නේ කියන එක තියෙනවා. ඒතර මේකෙන් ඔයාලට පළවෙනි මෙතන තියෙන මහජන සම්බන්ධතා සිදු කරන කාර්ය පහත පරිදි හඳුනාගත හැකියි. ඒතකොට කියනවා පිලිප්පේ කිචන්. එයාගේ කෘතිය සම්බන්ධ වෙන වැදගත් කරුණු පහක් තියෙනවා. මේ කරුණු පහ බලා ගන්න. මීට අමතරවත් කරුණු ටිකක් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් ඔයාලා දැනගන්න බෑ මහජන සම්බන්ධතාවයි වැදගත් වෙන්නේ කියලා. ඉතින් මේවා මම හිතනවා කියව ගත්තොත් ඔයාලට චුට්ටක් ඔලුවට දාගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ මහජන සම්බන්ධතාව අවශ්‍ය වෙන අවස්ථා. ඇයි අපිට මහජන සම්බන්ධතාවක් අවශ්‍ය වෙන්නේ? මොකක් හරි මහජන කියන්නේ ජීවිතේ ඵලදායී කර ගැනීම සඳහා ඊට පස්සේ පොදුවේ ගත්තාම සියලු ආකාරයේ සාමූහික ක්‍රියාදාම නේද? ගැටුම් ජයග්‍රහණ මේ වගේ ජනතා සහභාගීත්වය ලබා ගන්න නව භාණ්ඩ සේවා හඳුන්වා දෙන්න තර්ජනීය තත්ත්වයන් පාලනය කරගන්න ලේසි ටිකක් අරන් පාඩම් කරගන්න ලේසි ටිකක්. දැන් වෙලාව නැහැ ඊට පස්සේ මහජන සම්බන්ධතාව පිළිබඳ නිර්වචන තියෙනවා. ඉතින් මේවා නම් ඉතින් මතක තියෙන්නේ නැහනේ. පාඩම් කර යන්නම වෙනවා. මේවා ඉතින් මට ඔයාලට කියලා දෙන්න නෙමෙයි තියෙන්නේ. මේ වෙලාවේ පාඩම් කරගන්න තමයි ওই ටික වැදගත් වෙන්නේ. ඊළඟට තියෙනවා මහජන සම්බන්ධතා පිළිබඳ අවබෝධය යුතුව කටයුතු කරයි කියලා මේ රාජ්‍ය මහජන සම්බන්ධතා. දැන් රාජ්‍ය මහජන සම්බන්ධතා ගැන කතා කරද්දී පුතේ මෙතනදී වැදගත් වෙනවා අවධානය යොමු කරන්න ඕන මෙන්න මේ කියන රාජ්‍යක විදේශ ප්‍රතිපත්තිය, අන්තර්ජාතික සංවිධාන පිහිටුවා ගැනීම, තානාධිපති කාර්යාලය සමග සම්බන්ධතා පවත්වා ගැනීම මෙන්න මේ කියන ඒවා. එතකොට පුතේ අන්තර්ජාතික තලයකට වර්තමානයේ වෙද්දි මේ රාජ්‍ය මහජන සම්බන්ධතා සීමා කරන්න බෑ. මං හිතනවා මේ ටික නම් ඔයාලට චුට්ටක් මතක තියාගන්න පුළුවන් වෙයි කියලා. එතකොට මහජන සම්බන්ධතාව සම්බන්ධයෙන් මෙන්න මේ කරුණු ටික ඔයාලට වැදගත් වෙනවා. ඒක බලා ගන්න. ඊටසේ ආයතනික මහජන සම්බන්ධතා ගත්තාම අර ආයතනයක අභ්‍යන්තරයි බාහිර පාර්ශවයයි එක්ක තියෙන සම්බන්ධතා පැවැත්වීමට නේ ආයතනික මහජන සම්බන්ධතා කියන්නේ. ඒතර ඕකේ පාර්ශව ගැන කතා කරද්දී සේවකයෝ, ප්‍රජාව, රාජ්‍ය මාධ්‍ය වගේ ඒවා තියෙනවනේ පරිභෝගිකයෝ. ඔන්න ඔය ටික පොඩ්ඩක් බලා ගන්න. එතකොට මහජන සම්බන්ධතා පැවැත්වීම ගැන කතා කරද්දී ආයතන කීර්තිය, ඊට පස්සේ විවිධ මත සාධන, මාධ්‍ය ආයතන හා සම්බන්ධ පාර්ශවවල පිවිසුම කියන මේ ආයතනික සම්බන්ධතා පැවැත්වීමේලා ශේෂ්ත්‍ර පිළිබඳ අවධානය යොමු කිරීමක් සිද්ධ කරන්න ඕන. වෘත්තීය මහජන සම්බන්ධතා ගත්තාම වෘත්තීය මහජන සම්බන්ධතාවල මූලික අංග ටිකක් තියෙනවා. මේ තියෙන්නේ මේකෙන් ඔක්කොම පාඩම් කරගන්න බැරි මේ ලේසි ලේසි පාඩම් කරගන්න නේද? මහජන සම්බන්ධතා හා වෘත්තීය භාවය අතර සම්බන්ධය, ඊට පස්සේ මහජන සම්බන්ධතාවලට අවශ්‍ය වන පූර්ව සුදුසුකම්, පර්යේෂණ දැනුම, චර්යා මේ චර්යාධර්ම පද්ධතිය ඔය වගේ ලේසි ටිකක්. ඊට පස්සේ ව්‍යාපාර මහජන සම්බන්ධතාව ගැන තිබ්බ නේද මේකේ? ලාභ ලැබීම අරමුණු කරගත් ව්‍යාපාරයක් විසින් තම දියුණුව උදෙසා භාවිතා කරනු ලබන විවිධ උපක්‍රම ව්‍යාපාරික මහජන සම්බන්ධතාව විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඊට පස්සේ එතනක් තියෙනවා ව්‍යාපාරය වෙනුවෙන් කරන ඒවා ටිකක් ඒක චුට්ටක් බලා ගන්න. ඊළඟට දෙනවා මහජන මාධ්‍ය මහජන සම්බන්ධතාව ගැන. ඒකත් චුට්ටක් වැදගත්නේ. එතනදී අපිට තියෙන මහජන සම්බන්ධතා උපක්‍රම භාවිතයට ගන්නේ මොන වගේ උපක්‍රමද කියලා. ඒතර ඒව බලා ගන්න. හරිද? ඊට පස්සේ 8 වෙනි පාඩමට ගිහාම පුතේ එතනදී තියෙනවා අපිට කතා කරන්න මොනවද තියෙන්නේ? ලොකු පාඩම් පුතේ මේවා ඔක්කොම කරන්න අමාරුයි. ඒ කියන්නේ මේ පැයෙන් දෙකෙන්. ඔයාලට මම අර කරලම දෙන්න කිව්ව නිසා මම චුට්ටක් try එකක් හරි මං A level වලටත් එහෙම කරපු නිසා A level වලට නෙමෙයි sorry මේ පැටලෙනවා පුතා මටත් මෙහෙම කරගෙන යන්දි මේ මොනවාටද BC වලටත් කරපු නිසා. එතකොට දැන් මෙතන කතා කරන්න තියෙන මොනවද මහජන සම්බන්ධතා මෙවලම් සහ විධික්‍රම හඳුනාගෙන භාවිතා කරයි කියලා කොටසක්. නේද? එතකොට මෙතන නම් පුතේ තියෙන මෙවලම් සහ විධික්‍රම. එතකොට ඒ ටික චුට්ටක් බලා ගන්න. මේ කියව ගන්න. ලොකුවට මම දැන් ඔයාලට කරන්න ඕන ටිකක් කියලා දෙන්න ඕනේ. ඒතර මහජන සම්බන්ධතා නිලධාරියා අනුමාන විදියට එන්න පුළුවන්. මං හිතනවා ඒ කියලා මහජන සම්බන්ධතා නිලධාරියා පුතා මේකට නම් ලොකු අවධානයක් දීලා පාඩම් කරගන්න. හොඳේ මහජන සම්බන්ධතා නිලධාරියා කියලා කියන්නේ කවුද? නේද? මහජන සම්බන්ධතා නිලධාරියාට ඒ සම්බන්ධ කරුණු ටික නේද? ඊට පස්සේ ඒ ටික බලා ගන්න අනිවාර්යයෙන්. ඊට පස්සේ මේ මහජන සම්බන්ධතා නිලධාරියා සතුව තියෙන කුසලතා සහ ගුණාංග මේ ඒ ටික බලා ගන්න. ඒතකොට අනිවාර්යයෙන්ම ඒක බලා ගන්න මහජන සම්බන්ධතා නිලධාරියා කියන එක. ඊට පස්සේ මාධ්‍ය නිලධාරියාගේ කාර්යභාරය ටිකක් තියෙනවා. මහජන සම්බන්ධතා නිලධාරියා අනිවාර්යෙන් බලා ගන්න. සිද්ධි කළමනාකරණය අනිවාර්යෙන් බලා ගන්න. මේ අනිවාර්යෙන් බලා ගන්න කියන ඒවා පුතා අනිවාර්යෙන්ම බලා ගන්න. සිද්ධි කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. මිනිස්සයා උපතේ ඉඳලම මරණය දක්වාම විවිධ කාල සහ අවස්ථා සිද්ධිවලට මුහුණ දෙනවානේ නේද? එතකොට ওই සම්බන්ධව සිද්ධි කළමනාකරණය කියලා කියන්නේ මොකක් හරි සැමරීමක් විතරක් නෙමෙයි. අධ්‍යයන විෂයක් හා ඊට ඉහළ වෘත්තියක් බවට සිද්ධි කළමනාකරණය කියන එක ගන්න පුළුවන්. ඒතර විවිධ අවස්ථා මිනිස්සු සමරනවානේ. ඒ සිද්ධි බගත්තාම පවුල් අවස්ථා මංගල උත්සව, විවාහ මංගල උත්සව, ඊට පස්සේ උපන්දින සාද්ද, අවමංගල සාද්ද, ඊට පස්සේ ඔය වගේව ගන්න පුළුවන් නේ.
ගොඩාක් තියෙන තැන ඒ ටික කියව ගන්න. ඊට පස්සේ ඔය අලෙවිකරණයේ පිළිබඳ මහාචාර්යවරයෙකු වෙන පිලිප් කොට්ල විසින් සිද්ධි වර්ගීකරණයක් දක්වලා තියෙනවා. බලා ගන්න. සිද්ධි එනවා. ඒක අනිවාර්යෙන් එනවා. නිර්වචන තියෙනවා ඒක ගැන. හරිද? ඊට පස්සේ අවශ්‍යතාවය සහ වැදගත්කම මම මේ මතක් කරගෙන යන්නේ. ඒක චුට්ටක් බලා ගන්න. ඊටසේ සිද්ධි කළමනාකරණයේ අවස්ථා. මේවා නම් පුතා අනිවාර්යයෙන්ම බලා ගන්න ඕනේ ඔයා ඈ. මේකෙන් පහවත් අඩුම ගානේ බලා ගන්න. ඊට පස්සේ තියෙනවා සංවර්ධනය සඳහා sannivedana. මේක අපේ යුනිවර්සිටි වල එහෙමත් ඔය මං කියපු ඔක්කොම ඔය සිද්ධි කළමනාකරණයේ තිබුණ නැහැ. ඒ ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම ඔයාලට හම්බෙනවා. ඒ කියන්නේ ඒ නිසා මේ වැදගත්. ඊට පස්සේ තියෙනවා සංවර්ධනය සඳහා sannivedana. මම ඒක වෙන වීඩියෝ එකකින් ගේන්නම්. ඔයා ඔය ටික පුතේ ඔය බලා මම ඔක්කොම බලා ගන්න ඕනේ ඒවා ටික කිව්වා. ඒ ටික බලාගෙන පොඩක් අර ඔළුවට දැන් මේක දැන් හොඳට පාඩම් කරලා ඉන්න ළමෙක් නම් මේ වීඩියෝ දැක්කහම මම කියාගෙන යදී මේක කියලා මතක් වෙනවා. හරිද? එතකොට චුට්ටක් අවධානය දීලා බලා ගන්න.